ආයේ අමාපෙම් හසකෙන් යයි Hai lamai කොහොමද ඉතින් ඔන්න අද මම වෙලා තියෙනවා අපේ පුංචිලා ගෙදර. ඉතින් අද මොකද වෙන්නේ බලමුද? මම පටන් ගන්නකොටම දාලා තියෙන ඒ වගේම අපි අද මොකටද මේ ලෑස්ති වෙන්නේ කියලා. අද අපේ පුංචිලා ගෙදර දානයක් දෙනවා. ඉතින් මේ හැමෝම එකතු වෙලා කරන්නේ එකට ලෑස්ති වෙන එක තමයි. ඉතින් අපි වෙනම යන අය ගෙන්නුවේ නැහැ. අපේ ගෙදර ඉන්න අයම තමයි කිව්වේ. ඉතින් බලමුකෝ අද මගේ දානේ vlog එක. ඉතින් අපි මේ විදිහට ඉතින් හැමෝම එකතු වෙලා තියෙන වැඩ කරගත්තා. ඉතින් මේ අපේ අම්මා නම් දැන් රෑට කන්න එදා දවසේ රෑට කන්න තමයි මේ හදන්නේ. චිකන් කරි එකක් හදලා රාබ්බු උයලා පොල් සම්බෝලයක් හැදුවා. මේ පොල් සම්බෝල නම් මම තමයි හදන්නේ. ඉතින් මේ වගේ දවස්වලට ඔයාලා කැමතිද? මම නම් හරිම කැමති. මොකද නෑදෑයෝ යාළුවෝ හැමෝම එකතු වෙලා කයිය ගහලා ඉතින් ලස්සනට ඉන්න වෙලාවක් මේක. ඉතින් මම ඔයගලන්ට කියන්නද අයි අපි මේ දානේ දුන්නේ කියලා. ඉතින් අපේ පුංචිලගේ ගේ හදන්න ගන්නකොට යාළුවා බාරයක් වෙලා තියෙනවා. ගේ හදලා ඉවර වුණාට පස්සේ දානයක් දෙනවයි කියලා. අන්න ඒ හේතුවත් ඊට පස්සේ ඉතින් ගෙදරට හොඳයිනේ සෙත් පැතීමත් කියන කරුණු ඉතින් හේතු කොටගෙන තමයි මේ දානේ ඉතින් අපි දුන්නේ. ඉතින් මේ අපේ පුංචිලා ගෙදර තමයි අපි මේ දානේ දෙන්නේ අද. ඉතින් පේනවනේ හැමෝම වැඩ. ඉතින් අපි රෑ ඔය සුද්ධ පවිත්‍ර කරගන්න දේවල් බෙදලා තියෙන දේවල් ඉතින් කට්ලට් වගේ දේවල් හදලා තියාගත්තා. උදේට එතකොට ඒවා බෙදලා ගන්න පුළුවන් නේ. ඉතින් මේ අපේ අම්මලා කට්ලට් හදනවා. ඉතින් මාළු මිරිස්සෙම පුරවලා ඒවට ඇතුළේ මිශ්‍රණ පුරවලා අපි ඒව තිබ්බා උදේට උයන්න ලේසි වෙන්න. එතකොට උදේම කරන්න තියෙන වැඩ අඩු වෙලා අපිට ඒ ටික ඉක්මනට කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලගේ පැතිවල කොහොමද වෙන්නේ? මෙහෙමද? නැත්නම් කවුරු හරි ගෙනල්ලා උයනවද? නැත්නම් මේ උදේටද හදන්නේ? අපි නම් මේ විදිහට තමයි කරන්නේ. අනික මේ වගේ දවස්වලට කොහොමද රැට නිින්ද යන්නේ නැහැ ළමයි. ඉතින් ඔන්න මායි පුංචි අපේ අම්මලයි අපි මේ දැන් පළතුරු වත් ටිකයි කැවිලි වත් ටිකයි තමයි මේ හදන්නේ. අපි ගෙඩි විට්ටින්ම තමයි පූජා කරේ. මෙන්න මේ විදිහට ඉතින් අපි පළතුරු වට ටික ඔක්කොම අපි කට්ටි හැදුවා. ඊට පස්සේ මේ විදිහට අපි රැපින් පේපර් එකකින් ඒ ටික වහගත්තා. මේ දැන් හදන්නේ කැවිලි ප්ලේට් එක. ඔයාලගේ පැතිවල කොහොමද දාන්නේ දෙන්නේ? මං අහලා තියෙන විදිහට එක එක පැතිවල එක එක විදිහට වෙනස් විදිහටනේ දෙන්නේ. ඉතින් අපේ පැත්තේ නම් මෙන්න මේ විදිහට තමයි දෙන්නේ. ඔයාලගේ කොහොමද දානයක් සිද්ධ වෙන්නේ කියලා කමෙන්ට් එකක් දාන්න යන්නකෝ. බලන්නකෝ අපි දැන් ඒ ටිකත් හැදුවා. අපි ඒව නම් ලන්ච් ෂීට් වලින් තමයි වහගත්තේ. මොකද ඒව හාමුදුරුවන්ට ගෙනියන්න ආපහු වෙනම දාලා දෙනවා. ඉතින් අපි මේ තියෙන ඒවා ස්වීට්ස් වර්ගත් අපි වෙනම පැක් කළා. මේ ඊළඟ දවසේ උදේ ඉතින් මේ අපි පුදු පහන ගාව හදනවා. ඉතින් අපේ තාත්තගේ කඩෙන් ඔයාලට ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලස්සන නිර්මාණ. ඉතින් මේ අපේ තාත්තා තමයි මේක පේන්ට් කරේ. ඔය උතන පොඩ්ඩක් අඩපාඩු හදනවා දැන් මේ වෙලාවේ. ඉතින් අපේ කඩෙන් ඔයාලටත් ගන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි ෆයිනල් ලුක් එක. ඉතින් කැමති කෙනෙක් ඉන්නවා නම් මේ වගේ බුදු පිළිම කණු ඊට පස්සේ පූජා භාණ්ඩ ඕනම දෙයක් මල් පෝච්චි වගේ දේවල් අපේ කඩෙන් ගන්න පුළුවන්. ඉතින් ඔන්න අපේ ආච්චි මේ පිට්සා වගේක් හදනවා හාමුදුරුවන්ටයි ගෙදර අයට හැමෝටම. ඉතින් මෙතන මට චීස් දාන ටික වීඩියෝ කරගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් එදා දවසේ උදේ නම් ඇත්තටම හරිම කලබල දවසක්. රෑ ගොඩක් දේවල් කරලා තිබ්බ නිසා ඉතින් ගොඩක් හොඳයි. එහෙම නොකිට තිබ්බනම් ඉතින් අපිට ගොඩක්ම වැඩ අමාරු වෙනවා.
මේ තියෙන අපි හදාගත්ත කෑම ටික. ඉතින් කිසිම ලෝභකමක් නැතුව අපි මේ දාණය දෙන නිසා අපිට ඒකේ කුසල් ලැබෙනව නේද? ඉතින් ඔයාලා දානයක් දෙද්දි අනිවාර්යයෙන්ම ලෝභ හිත අයින් කරලා කුහකකමක් නැතුව ඒ දාණය දෙන්න. ඔයාට කැමති හැම දෙයක්ම දෙන්න. ඉතින් මෙතන අපේ පුංචි කැමති හැම දෙයක්ම දුන්නා. ඉතින් අපි කැමති දේවලුත් තියෙනවා. ඉතින් හැමෝම කැමති දේවල් තමයි මෙතන දුන්නේ. ඉතින් අපි ආසාවෙන් මේ දේ දෙන්නේ. එතකොට ඉතින් අපිට ගොඩාක්ම පින් ලැබෙනවා කියලා මම හිතනවා. හැමෝම එක දැන් වෙලාව 10ට විතර ඇති. දැන් ඉතින් හැමෝම එක දැන් මේ පුංචි හැදුවා හාමුදුරුවෝ වැඩමුවට පස්සේ වාඩි වෙන්න තැන් මෙන්න මේ විදිහට පිරිකර එහෙම තියලා මේ කරඩුව තියන්න. ඊපස් ඉතින් ඔන්නෝම තමයි අන්තිමට තිබුණේ. ඉතින් මායම්මයි ඒගොල්ලෝ ඒව ලෑස්ති කරන වෙලේ ප්ලේට් වලට හොදි බෙදලා මේසෙ උඩින් තිබ්බා. ඉතින් දානයක් දෙනකොට අපි හැමෝම එදාට හරිම ආසයිනේ. මම නම් හරිම ආස දෙයක් තමයි දානයක් දෙන එක. ඉතින් ඔයාලත් එහෙමද? ඉතින් මායම්මයි එක එකතු වෙලා මේ බුද්ධ පූජාව බෙදෙන ගමන් ඉන්නේ. ඉතින් මේ අපි හාමුදුරුවන්ට දෙන්න හදපු එළවලු ප්ලේට්. ඉතින් මෙන්න මෙහෙම තමයි කෑම මේසෙත් තිබුණේ. මේ අපි හාමුදුරුවන්ට වෙන් කරපු ටික වලදන්න වෙන් කරපු ටික තමයි මේ තියෙන්නේ. ඉතින් මේ වෙලාවේ ඉතින් ඔන්න ගෙදරට ඉතින් හාමුදුරුවෝ වැඩම කරා. ඉතින් හැමෝම එක වෙලාවෙ ආවේ නැහැ. එක්කෙනා දෙන්න වගේ තමයි වැඩම කරේ. ඉතින් මේ අපේ තාත්තා එයා කරඬුව වැඩම කරෙව්වා. ඉතින් අපේ දානි ගෙදර වැඩ කටයුතු ගොඩක්ම හොඳට සිද්ධ වුණා. හැමෝම සීලවන්තම සිතින්ම මේ කටයුතු කරපු නිසා අපිට වැඩේ ගොඩාක් දුරට හොඳට කරගන්න පුළුවන් වුණා. ඉතින් අපේ පුංචිලාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඒව හැමෝම ඉෂ්ට වෙන්න කියලාත් මම ප්‍රාර්ථනා කරනවා. ඒගොල්ලන්ගේ නිවෙසේ තව වැඩ කටයුතු ටිකක් තියෙනවා. ඒ ටිකත් ඉක්මනටම කරගන්න පුළුවන් වෙනවා කියලා මම හිතනවා. ඉතින් මේ විදිහට හැමෝම එකතු වෙලා මේ බුද්ධ පූජාමය කටයුතුත් අපි කරා. ඉතින් පේනවනේ ඉතින් ඔය අපේ බබා එයාත් ඉතින් වැදගෙන ඉන්නවා. අනිත් හැමෝම වැදගෙන ගාථා කියනවනේ. ඔන්න ඉතින් දැන් හැමෝම දන් පිළිගන්වන්න තමයි හදන්නේ. ඉතින් මේ වැඩ කටයුතු ටික ඉතින් හොඳටම අපිට කරගන්න පුළුවන් වුණා. ඉතින් හාමුදුරුවෝ නිවසින් වැඩම කරාට පස්සේ ඉතින් අපිත් රහටම කෑම කෑවා. හරිම රසයි කෑම ටික. එහෙනම් ඉතින් තවත් දවසක තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි. මාව subscribe කරන් යන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. Bye.